ඔලිස් ඩයිරි channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. ඔලි මැනික මේ වෙලාවේ නිදි නිසා පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක් හදන්නයි මේ යන්නේ. මේකට ඕන කරන්නේ චොකලට් බිස්කට් පැකට් එකයි කිරිපිටි මේස හැඳි 5යි. කිරිපිටි වෙනුවට ඕනි නම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් දාගන්න පුළුවන්. ඉතින් එන්නකො මාත් එක්ක මේ රසම චොකලට් පුඩින් එක හදන්න. මුලින්ම මේ විදිහට චොකලට් බිස්කට් එකේ මැද තියෙන ක්‍රීම් එක හූරලා වෙනම අයින් කරගත්තා. ඒ විදිහට ඔක්කොම බිස්කට් එකේ ක්‍රීම් ටික අයින් කරගත්තා. මේ තියෙන්නේ අයින් කරගත්ත බිස්කට් ටිකයි ක්‍රීම් ටිකයි. ඒක පැත්තකින් තියලා ඊළඟට අපිට ඕන කරන කිරි එක හදාගන්න තමයි මේ යන්නේ. ජග් එකක් අරගෙන කිරිපිටි ටික දාලා හොඳට නටන උණු වතුර ඒකට දැම්මා. කැට නැති වෙනකන් හොඳට කලවම් කරා. මංගාව මෙෂරින් කප් එකක් නැති නිසා හිතේ බිම්මට තමයි වතුර ගත්තේ. හදාගත්ත කිරි එකත් පැත්තකින් තියලා පෑන් එකක් ලිපේ තිබ්බා. ඒකට අපි බිස්කට් එකෙන් හූරපු ක්‍රීම් එක එකතු කරා. ඊටත් පස්සේ අපි අයින් කරගත්ත බිස්කට් එකෙන් කෑලි 5-6ක් විතර මම කඩලා ඒකටම එකතු කරගත්තා. දැන් මේකටම හදාගත්ත කිරි එකත් ටිකක් ඉතුරු කරගෙන ඉතුරු ඔක්කොම ටික එකතු කරලා ලිප පත්තු කළා. ගින්දර වැඩි කරගන්න නැතුව අඩු ගින්දරේම හොඳට කලවම් කරගන්න ඕන. එන්න මේ වගේ උකු පදමට ආවට පස්සේ ලිප වහලා තවත් හොඳට කලවම් කරගත්තා. ඊළඟට පුඩින් එක හදාගන්න මම මේ වගේ කන්ටේනර් බොක්ස් එකක් අරගෙන ඒකට හොඳට බටර් ගාගත්තා. මේකට ලන්ච් ෂීට් එකක් හරි තෙල් කොලයක් හරි දාගන්නත් පුළුවන්. ඊට පස්සේ අරන් තියාගත්ත කිරි එකත් ගත්තා. දැන් බිස්කට් ටික ඒ කිරි එකේ පොඟවලා බොක්ස් එකෙන් තියාගත්තා. ඒ බිස්කට් තට්ටුවට උඩින් අපි හදාගත්ත චොකලට් මිශ්‍රණය දාගෙන තුනී කරගත්තා. මේ වගේ තට්ටු 3ක් මන් දාගත්තා මං ගත්තු බිස්කට් ප්‍රමාණයෙන්. අන්තිමට උඩටත් හොඳට චොකලට් මිශ්‍රණය දාලා තුනී කරගත්තා. ඔන්න ඊට පස්සේ අපි මේක සරස ගන්නයි යන්නේ. මේකට කැෂියු නට්ස් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපේ ගෙදර තිබුණේ මේ කඩෙන් ගෙනාව චොකලට් කෑල්ල විතරයි. ඉතින් මම ඒක ග්‍රේඩ් කරලා උඩින් දාගත්තා. ඒක සරසගෙන ඉවර වෙලා පුඩින් එක මේ විදිහට උඩින් ලන්ච් ෂීට් එකකින් හොඳින් වහගෙන ශීතකරණයේ පැය 8ක් තියාගන්න ඕන. ඉතින් මට මේ චොකලට් පුඩින් එක හදන්න විනාඩි 6ක්වත් ගියේ නැහැ. හරිම ලේසියෙන් වියදමකුත් නැතුව මේක හදාගන්න පුළුවන්. මම මේ රෙසිපි එක MR කිචන් අක්කගෙන් බලාගෙන තමයි අද හැදුවේ. පැය 8ක්වත් තියාගන්න කිව්වට ඔන්නේ කන්න හදිස්සිය නිසා පැය 4කට පස්සේ මේ සෙට් වෙලා තිබුණෙත් නෑ හරියට. හැබැයි මාරම රසයි. ඔයාලත් හදලා රස කියන්න. Bye bye.